ආයිබෝන් එහෙමනම් අපි අර විභාග ප්‍රතිඵල අඩුවීමට හේතු වෙච්ච දුර්වලතා 10න් දැන් අපි දැනට දුර්වලතා දෙකක් කතා කළා. කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද සහ නිවැරදිව ප්‍රශ්න තෝරගන්නේ කොහොමද කියලා. කාල කළමනාකරණයේදී අපි කතා කළා ෆස්ට් පේපර් එකේ ප්‍රශ්නයකට විනාඩි 2.5මාරත් අතර කාලයක් ගත කරන පුරුද්ද හදා ගන්න ඕන වගේම සෙකන්ඩ් පේපර් එකේදී ලකුණකට විනාඩි 1මාරක කාල සීමාවක් තුල පිළිතුරු සපය ගන්න කටයුතු කරන්න ඕන කියන එක. ඒ වගේමයි ප්‍රශ්න 8ටම ලකුණු දාලා ඒ ලකුණු වල එකතු අනුව අපිට වැඩිම ලකුණු වෙන ප්‍රශ්න පහ තෝරගෙන ලියන්න පටන් ගන්න කියලානේ කිව්වේ. එතකොට දැන් දෝෂ හරිනේ. දැන් දෝෂ දෙකක් හරි. අපි දැන් එතකොට දෙවෙනි දෝෂයේ විදියට හඳුනාගත්තේ කෙටි ප්‍රශ්න වලට වැඩි කාලයක් ගත කරනවා. ඒ කියන්නේ වැඩි කාලයක් ගත කරනවා කියන එකෙන් අපි කොහොමද ඒක දකින්නේ? ළමයා කාලය ගත කරේ විභාග ශාලාවේදීනේ අපි කොහොමද උත්තර පත්‍ර බලනවද කියලා දකින්නේ. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න වලට ගොඩක් ලියලා. ඒ කියන්නේ ප්‍රශ්නේ ලේසි වුණාම ඔහි ලියලා දානවා. ඊට පස්සේ කියනවා තුන්වෙනි දෝෂෙන් කියනවා රචනා ස්වරූපේ ප්‍රශ්න වලට අපි අඩු කාලයක් ගත කරනවා. මතකද? එතකොට මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ අපිට පේනවා විස්තර ලියන්න ඕන ප්‍රශ්නේ ඉක්මනට ලියලා දාලා. හරි ඒක උත්තර පත්‍ර බලනකොට කෙලින්ම පේනවනේ උත්තරේ දිහා බලද්දි පේනවා මේ ළමයා මේකට කොච්චර කාලයක් ගත කළාද. මොකද කාලය අනුවනේ ප්‍රශ්නයක් උත්තරයක් ගොනු කරලා ඒ උත්තරේ ලියන්නේ නේද? එතකොට ඒක ලියවිලා නෑ හරියට. එතකොට එහෙනම් මේ බලන්න මේ ප්‍රශ්න පත්‍රේ මේ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ අපි මම දැන් ආපහු දැන් කතා කළොත් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසම ගත්තොත් බලන්නකෝ. ඒකේ අයන්නේ කියන්නේ අමන්දාගේ ව්‍යාපාරය අයත් වන්නේ කුමන නිෂ්පාදන අංශයටද? ඔබේ පිළිතුරට හේතුවක් නේ හේතුවක් දක්වන්න. එතකොට මේක මොන නිෂ්පාදනාංශයටද අයිති වෙන්නේ? හේතුවක්. ඔන්න අපි ප්‍රශ්නේ කියවන්නේ ඔහොමයි. හරිනේ ප්‍රශ්නේ කියවන්නේ ඔහොමයි. අර ලකුණු දාද්දිත් ওই වැඩේ කරන්නේ ඔහොමයි. මෙහෙම විශේෂ තැන් වලට ඉරිහෙම ගහමින් තමයි යන්නේ. ඒතකොට දෙවෙනි එකෙන් අහන්නේ ව්‍යාපාරී හිමිකාර කළමනාකරු ලෙස අමන්දාටත් වන වාසි දෙකක් හා අවාසි දෙකක්. මොකද කරන්න තියෙන්නේ? සඳහන් කරන්න විස්තර කරන්න දෙයක් නැහැ. දැන් මේ වගේ ලේසි ප්‍රශ්නයක් ආපු ගමන් ළමයි මොකද කරන්නේ? අනවශ්‍ය විදිහට වාසි ලියලා පැහැදිලි කරන්න යනවා. ආයෙකින් තමයි අපිට පේන්නේ කෙටි පිළිතුරු වලට වැඩි කාලයක් ගත කරා කියලා. අනිත් පැත්තට දැන් සමහර ප්‍රශ්නවලදී අපිට කියන දැන් මේ ඔක්කොගෙම ලියන්න කතන්දරයක් තමයි යන්නේ මේ ප්‍රශ්නවල. මේ ප්‍රශ්න ඔක්කොගෙම තියෙන්නේ ලියන්න කතන්දරයන්නේදී ලියන්න. එතකොට මම මේව මෙතෙන්ට ආවොත් මෙතෙන්දී අපිට පේන්න තියෙනවා බලන්න. මෙතෙන්දී අපිට පේනවා මෙතන පැහැදිලි කරන්න. එතකොට දැන් අපිට ඔන්න දක්වන්න කෙසේද ලියන්න මෙන්න ඒවා පැහැදිලි කරන්න. එතකොට අපිට පේනවා පැහැදිලි කරන්න කියන්නේ විස්තරය ලියන්න. මොකද හවුල් ව්‍යාපාරය සීමිත පෞද්ගල සමාගමෙන් වෙනස් වන ප්‍රධාන ආකාර 4ක් පැහැදිලි කරන්න. එතකොට අන්න බලන්නකො එතන අනිත් වගේ තිබ්බ 4ක් ලියන්න. දැන් මෙතන කියනවා 4ක් පැහැදිලි කරන්න. මොකද කියන්නේ? එතකොට ඒකට ලොකු උත්තරයක් නේද ලියන්න දෙන්නේ. 4ක් පැහැදිලි කරන්න ඕනේ. එතකොට අපිට ඒකට වැඩි. ඒතර සීමිත පෞද්ගලික සමාගම සීමා 4ක් ඊළඟට කියන්නේ බලන්න 4ක් සඳහන් කරන්න. උඩ එකේ කියනවා පැහැදිලි කරන්න. හැබැයි මෙතන කියනවා 4ක් සඳහන්. 4ක් උඩ පැහැදිලි කරන්න. එතකොට දැක්කද? එහෙනම් කෙටියෙන් උත්තර ලියන එකට 4ක් ලියන්න කිව්වොත් 4ක් ලියන එක විතරයි කරන්න තියෙන්නේ. 4ක් පැහැදිලි කරන්න කිව්වොත් 4ක් පැහැදිලි කරන එක විතරයි කරන්න තියෙන්නේ. අපේ ළමයි දෙවෙනි දෝෂේ විදිහට මොකද්ද කිව්වේ? කෙටි ප්‍රශ්න වලට වැඩි කාලයක් ගත කරලා. හරිද? ඒතර එහෙනම් ඇයි මේ කෙටි කාලෙට වැඩි කාලයක් ගත කරේ? කෙටි ප්‍රශ්න වලට වැඩි කාලයක් ගත කරේ? කෙටි ප්‍රශ්න අර ලියන්න කියන එක සමහර පැහැදිලි කරනවා. ඊට පස්සේ දෙකට කියනවා තුන්වෙනි දෝෂෙදි කියවා මොකද්ද? රචනා ශෛලී ප්‍රශ්න වලට අඩු කාලයක් ගත කළා. ඒ කියන්නේ පැහැදිලි කරන්න කිව්වා මොකද කරන්නේ? කරුණු ලියලා නිකන් ඉන්නවා. එක්ක පැහැදිලි කරලා නැහැ. මොකද පැහැදිලි කරනවා කියන්නේ? පැහැදිලි කරනවා කියන්නේ සරල භාෂාවෙන් තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියනවා කියන එකනේ. ඒතොර ඒක අර ලියපු කරුණ එහෙම ආපහු ලියන එක නෙවෙයි. සමහරු කරන්නේ ලියපු කරුණ එහෙම ආපහු ලියනවා. ටක් ගාලා ලියලා ඉවර කරන්න ඕන නිසා. එහෙම කරන්න එපා පුතේ දුවේ. අපි අනිවාර්යෙන් ඉන්නේ දෙවෙනි දෝෂයයි තුන්වෙනි දෝෂයයි කියන තැනනේ. දෙවෙනි දෝෂෙද මොකද කිව්වේ? කෙටි ප්‍රශ්න වලට වැඩි කාලයක් ගත කරනවා. රචනා ශෛලී ප්‍රශ්න වලට අඩු කාලයක් ගත කරනවා. ඔබ හොඳට මේ 2024 පේපර් එක මම මේ බැලුවේ. ඔබ පහුගිය ප්‍රශ්න පත්‍ර හොඳට බලන්න. ඒ වගේ කෙටි පිළිතුරු ලියන්න පුළුවන් තැන් තියෙනවා සෙකන්ඩ් පේපර් එකේ. ඒ වගේම රචනා ශෛලී විස්තරාත්මක උත්තර ලියන්න තියෙන තැන් තියෙනවා. ඒවා හොඳට හඳුනා ගන්න.
ඒකල ඒවට ප්‍රමාණවත් කාලයක් ගත කරන්න කොහොම වුණත් හැබැයි අපි කොහොමද ගත කරන්නේ ලකුණකට විනාඩි 1මාර කියන සීමාවේ තමයි ඉන්නේ. ඇතැම් වෙලාවකදී ලකුණකට විනාඩි 2ක් ගියත් කමක් නැහැ. අසීරු සංකීර්ණ ප්‍රශ්නයකදී නමුත් අපි සීමාව අපි දැන් දන්නවා කාලි බෙදාගෙන තියෙන්නේ. එහෙනම් අපි දන්නවා දැන් මොකක්ද දෙවෙනි තුන්වෙනි දෝෂයක් දන්නවා දැන් හතරවෙනි දෝෂයක් දන්නවා. ඒ කියන්නේ ප්‍රශ්න නිවැරදිව තෝරගන්න සහ ඒවා නිවැරදි කියවලා බලන්නත් දන්නවා. එහෙනම් ඉතිරි දෝෂ ටික ගැනත් අපි දැන් එන දෝෂ 4ක් කතා කළා අවසන්. තව දෝෂ 6ක් තියෙනවා. ඒ පිළිබඳවත් ඉදිරියේදී කතා කරමු. ආයිබුවා. ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක